පුළුවන් මේ ස්ටේජ් එක උඩට එන්න. ඊට අඩුපාඩු තියෙන නිසා දෙවියන්ට ආරාධනා කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං සිල්පදය සමාදන් වෙමි
සරණ සහිතව මේ අඟුලිමාල සැපින්බිමේදී මා සමාදන් වූ මේ සිල්පද ඉතා ගෞරවයෙන් ජීවිතය තිබෙන තුරාම මම ආරක්ෂා කරමි. නමස්කාර වේවා බුදුරජාණන්ට සම්මා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට සම්මා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සම්මා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සම්මා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මේ උතුම් පුණ්‍ය භූමියේ විරාජමානව වැඩ හිඳිනා අප මුනි රජුන්ගේ ධාතු දරන අඟුලිමාල මහරහත් මුනිදුන්ගේ උතුම් ධාතුන් වහන්සේලා 19ක් දරා වැඩ හිඳින ශ්‍රී අඟුලිමාල මහසෑ රජුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ලය මණ්ඩලෙන් උපන් පුත්‍ර රත්නය වන ඖරස පුත්‍ර වූ අඟුලිමාල මහරහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අද මට මේ අයුරින් සදහැවතුන්ට උතුම් දහම් පද සිහි කොට දෙන්න ලැබුණේ මගේ ගුරු දිවද නිසා. අප කාගෙත් කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝග දිගාසිරි ලබත්වා. සාදු සාදු සාදු. අද විශේෂයෙන් මේ උතුම් වූ ධර්ම දාන පින්කම තවත් බොහෝ පින්කම් සමූහයක් එක්ක මේ විදිහට සූදානම් කළේ පින්කරමු එක්ව අපි සත්පුරුෂ කැල. ඒ පින්වතුන්ලට බොහොම කරුණාවෙන් කල්යාණ මිත්‍රත්වයෙන් අනුශාසනා කරන්නේ අපි පූජ්‍ය ගන්නූරුවේ දීපානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු පින්කරමු එක්ව අපි සමූහයේ ඒ නිර්මාතෘ ප්‍රසන්න කරුණාතිලක මහත්මයා ඇතුළු කොට එක්ව සිටින දෙස් විශේෂ සදහැවත් පිරිසට අද මේ 17 වන පින්කම බලාපොරොත්තුනටත් වඩා ඊටාම සොඳුරු ලෙස කරගන්නට මහත්සේ ආශිර්වාද කළා. මේ උතුම් පුණ්‍ය භූමියේ අනුශාසක අපේ මතුරට නිමල දජ ස්වාමීන් වහන්සේ ඇතුළු කොට උතුම් ගරුතර මහා සංඝරත්නය අද මේ ස්ථානයට වැඩමව වදාළ අපේ බූස්සේ විමල සිරි ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සංගරුවන අපේ පින්වත් මෙහෙණින් වහන්සේලා නිදුක්ක නිරෝගව දිගාසිරි ලබත්වා. සාදු සාදු සාදු. පින්කරමු එක්ව අපි කියන වචනේ ලස්සනයි.
පින් කරමු එක්ව අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. ලද්ධාන මානුසත්තං මිනිස්සෙක් වෙච්ච වෙලාවේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබු වෙලාවේ ද්වේ කිච්ඡං කටයුතු දෙකක් අනිවාර්යෙන් කරගන්න. අකිච්ච මේවච අනිත් දේවල් බැරි වුණත් පළවෙනි දේ සුකිච්ඡං කත පුඤ්ඤානි හොඳට පින් කරගන්න. දෙක සංයෝජනා පහනං චාති චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සියට. මිනිස්සෙක් වෙච්ච වෙලාවේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ කෙනෙක් කරගත යුතුම කටයුතු දෙක හොඳට පින් කර ගැනීමත් කරන පිනක් ගානේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පතාගෙන පින් කිරීමත්. පින් කරමු එක්ක අපි කියන නමත් ලස්සනයි. ඒක බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් නිසානේ. අපි එක්ක පින් කරමු. අපි චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉලක්ක කරගෙන එක්ක පින් කරමු. ඔයාලට මේ ධම්පදේ විශාල ආශිර්වාදයක් වෙයි. මොකද සම්බුද්ධ ශාසනය ලැබිලා කල්යාණ මිත්‍රයෝ ඇසුරට ලැබිලත් පිහිට අහිමි වෙනවා කියලා එකකුත් තියෙනවා මේ අතනේ. හැමෝටම පිහිට ලැබෙන්නේ නැහැ. හැමෝටම පිහිට ලබන්නත් බැහැ. සිවුරු පොරව ගත්තත් පිහිට ලැබෙන්නේ නැහැ. සිවුරු පොරව ගත්ත පමණකින් පිහිට හම් වෙන්නේ නැහැ. පිහිට හදා ගැනීම උදෙසා වොමනා කරන දේ අද මම බණපදෙන් කියලා දෙනවා. පිහිට හදා ගැනීම උදෙසා වොමනා කරන දේ බුදුරජාණන් වහන්සේ මෙහිම වදාළා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අනේ මා ළඟට නුවණැත්තෙක් පැමිණේවා. අසටෝ කපටි නැති අමායාවී රංගපාන් නැති උජු ජාතිකෝ අවංක මිනිහෙක්. අහං ධම්මං දේසේමි මං ඒ අවංක කෙනාට බණ කියමි. අහං අනුශාසාමි මං ඒ අවංක කෙනාට අනුශාසනා කරමි. තුන්ලොව අවබෝධ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා ආස කළා කාට බණ කියන්නද? අවංක කෙනාට. ගිහියා වුණත් අවංක නම් ඒ ගිහියාට බුද්ධ ශාසනය පිහිටක් තිබේ. පැවිද්දා වුණත් අවංක නම් අවංක පැවිද්දාට බුද්ධ ශාසනය පිහිටක් තිබේ. එහෙනම් අනිත් එක ඔයාලා කියන්නේ ගිහියා වුණත් අවංක නැත්තම් බුද්ධ ශාසනය පිහිටක් නැත්තේ. පැවිද්දා වුණත් අවංක නැත්තම් බුද්ධ ශාසනය පිහිටක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න පටන් ගන්න මුල් කරේ ඒ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ බණ කියන්න ආරම්භ කරන අවුරුද්දයි. කපිලවස්තුවට වැඩම කරලා යමක මහා ප්‍රාතිහාර්යයේ පෙරහර පාල ශාක්‍යව දමනය කළාම ගොඩාක් ශාක්‍ය කුමාරවරුන්ට හිතුණා බුද්ධ ශාසනය මහාන වුණා නම් හොඳයි. ඒ කිච්චි අය අතරේ හිටියා දේවදත්ත කියන රාජකුමාරයා. තවත් රාජකුමාරවරු 5 දෙනෙක් එක්ක දේවදත්ත කියන රාජකුමාරයා ආව මහාන වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුල් කාලේ මහාන වෙන්න. ආනන්ද රාජකුමාරයාත් එක්ක අනුරුද්ධ රාජකුමාරයාත් එක්ක භගු කිම්බිල කියන රාජකුමාරවරුත් එක්ක දේවදත්ත කියන රාජකුමාරයාත් ආව මහාන වෙන්න. බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනාට මහානකම දුන්නා. හැබැයි ඒ දේවදත්ත මහාන වෙන්න ආවට අර වටින්නේ අරන් ආවේ. මොකක්ද ඒ වටින්නේ? අවංකකම අගමනේ. දතසිරු පුරෝගත්තට අවංකකම ජීවිතයට ගත්තේ නෑ. ඒ නිසා අවසානයේ ආනන්දගේ පාප කර්ම කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බැරිද ඉඳපු කෙනාට අන්තිමේ බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්නවත් පින නැතුව ගියානේ.
ලේ යතේ සාරේ හැදිලා හොඳටම ලෙඩ වෙලා දෙව්දත් තමන්ගේ අනුගාමික පිරිසට කිව්වා නැත්නම් මට මේ භාග්‍යතුන් වහන්සේව දකින්න ඕන. මාව උසවගෙන යන්න. ඒ භික්ෂුන් වහන්සේලා ඇඳක දේවදත්තව තියලා ඇඳ උස්සගෙන ගයාසීසේ ඉඳලා සැවැත් නුවරට පිටතුනා. ගන්ධරව බොහෝ කරගෙන එනවා. එද්දී කල්ැතුම ආනන්ද ස්වාමීන් වහන්සේට ආරංචි වුණා. අන්න දේවදත්ත බුදුරජාණන් වහන්සේව වඳින්න එනවලු. ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ කවුද? මේ දේවදත්තත් එක්කම එකට මහාන වෙන්න ආපු කෙනා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉක්මනට භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි දේවදත්ත බුදුරජුන්ව වඳින්න කියලා ආහම කට්ටිය ඇඳක තියලා උස්සන් එනවලු. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්දේ දේවදත්තට තථාගතයන් දැකීමේ පින නැසුනේය. හතුරෙකුටවත් වෙන්න හොඳ නැති දෙයක් ඒතුණා. දේවදත්තට තථාගතයන් දකින්න පින නැසුනේය. දේවදත්තට තථාගතයන්ගේ සමීපයට එන පින නැසුනේය. ආනන්දින්න බෑ. සැවැන්නුවර දොරටු කුටුව ළඟට එනකොට එඟ දණ්ඩ පටන් ගත්තා. ඔළුව හරවලා බලනකොට තිබුණා සැවැන්නුවර පොකුණ. එවැද්දි මගේ ඇඟ දනවා යහන බිමිතිය අපිට. පොඩ්ඩක් ඇඟ නිවාගෙන යන්න අර වතුරට බැහැලා. යහන බිම තිබ්බ. දෙව්දත් පය පොළවේ තියෙනකොට පොළොවෙන් විවරයක් හැදිලා අවීචයෙන් නැගුණු ගිනි දැලින් යටිකය දෙවෙන්න පටන් ගත්තා. හැබැයි යටිකය දෙවෙනකොට දොහොත් නළල දරන් ඒ දෙව්දත් අවංක හිතකින් අවංකව හිතට එකඟව නරදම්ම සාරති වූ බුදුරජාණන් වහන්සේ මං ඔබ වහන්සේ සරණ යනවා කියලා සරණ ගියා. එතෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට අරක තිබ්බනේ. අවංකව නෙමෙයි. ඇතුලේ තිබ්බේ සම්පූර්ණයෙන් Tamanට කොටසක් හදාගන්න, Tamanගේ වටේ ඔලු ගෙඩි ටිකක් හදාගන්න, Tamanගේ කල්ලියක් හදාගන්න. කටින් කියනකොට කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි. ඇතුලේ නේ. ඇතුල ගැන පිංගුතුනේ මට ඔයාලගේ අභ්‍යන්තරේ පේන්නේ නැහැ නේ. ඔයාලට මගේ අභ්‍යන්තරේ පේන්නේ නැහැ. හැබැයි මට මගේ අභ්‍යන්තරේ පේනවා. මං අවංකවද නැද්ද කියලා ලෝකෙ වෙන කවුරුත් නැතත් මම දන්නවා. ඔයාලා අවංකද නැද්ද කියලා ලෝකෙ කවුරු දන්නේ නැතත් ඔයාලා දන්නේය. දේවදත්ත පොළොව පලාගෙන නිරේ ගියාට පස්සේ ඒක විශේෂ සිද්ධියක් වුණා. ඒක කොච්චර විශේෂද කියලා මට තේරිලා තියෙනවා. අදටත් අපි අවස්ථා දෙකකදී තුනකදී දඹදිව වන්දනා කරන්න කට්ටිය එක්කන් ගිහින් තියෙනවා. දඹදිව වන්දනාවේ අපි හරි ආස කරන කොටසක් සැවැත් නුවර දෙවුරන් වෙහෙරේ කුටි වන්දනාව. රහතුන් වැඩ හිටපු කුටි වලට අපි එකකට ගිහින් ಗುಣ කී වන්දවනවා. ওই කුටි වන්දනාවේ යන්න පටන් ගන්නකොට 100ක් හිටියනම් ඉවර වෙනකොට 50ට විතර බහිනවා. කුටි වන්දනාව සාමාන්‍ය පැයක් විතර යනවා. කට්ටියට මහන්සි වෙනවා. කම්මැලි හිතෙනවා. අර හෙවණ තියෙන ගහක් දැක්කට පස්සේ ඩිංගිත්ත වාඩි වෙන්න හිතනවා. පටන් ගත්තොත් 100යි. ඉවර වෙනකොට ඕක 50ට විතර බැහැලා. හැබැයි අදට මං කියපු අවස්ථා දෙකේම මගේ ළඟට ඇවිල්ලා ඔය උපාසකම්මලා මහතුරු අහලම තියෙනවා, අනිවාර්යෙන් අහලා තියෙනවා. අපේ සම්පූර්ණ අතර දේවදත්ත කියන්නේ කොහෙද නැහැ. අදට දේවදත්ත කිරිච්චි දෙක බලන්න වෙනම ආසාවක්. එහෙනම් ඒකට ඕක කොච්චර විශේෂ වෙන්නේ නැද්ද? දෙව්දත් නිරේ කියපු මුල් කාලේ සම්පූර්ණ භික්ෂුන්ගේ කතාවලි තිබ්බේ දෙව්දත් ගැනමයි. ඇත්තෙම මේ ජාතක කතාව දේශනා කළේ
ආන් එහෙම කතාවක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වදිද්දී ධම්සභාවේ භික්ෂූන් දේවදත්ත නිරේ ගියපු එක ගැන කතා වෙවි හිටියා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් ඇහුවා මහණෙනි මොකද්ද මේ කතාව? ස්වාමීනි අපි මේ කතා කළේ දේවදත්ත පෙනී හිටියනම් මහා රහතන් වහන්සේ නමක් වගේ. දේවදත්ත පෙනී හිටියනම් තමන් මහ ගුණවන්තයෙක් වගේ. හැබැයි ස්වාමීනි දේවදත්ත කියලා කිසි අමංගකමක් තිබිලා නැහැ. අන්තිමේ තමන්ගේ වංක බවින් තමන්ම විනාශ කළා. අවීචී ඉපදුනා නේද කියලා අපි මේ කතාව වෙවි හිටියේ. බුදුරජාණන් වහන්සේ මහණෙනි ඔය දෙවිදත්ත වංකකම නිසා විනාශ වුණේ මේ ජීවිතේ කරන්නේ අතීතෙත් තමයි. වංකකම නිසා සටකපටකම නිසා මායාව නිසා අතීතයේ දේවදත්ත කරදර ඔළුවේ දාගත්තා. මා නොහිටින්ද ඒ ජීවිතෙත් පිහිටක් ලැබෙන්නේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා ඒ අතීත පුවත දේශනා කරන සේක්වා කියලා. ඒ වෙලාවේ වදන්න ජාතකය අපි උදාහරණේ මොකද ජාතක කතාවේ නම කක්කාරු ජාතකය. මොකද මේකේ නම කක්කාරු මම හිතනවා මම අහන්න ඇත්තේ සමහරු අහයි. පන්ති මොනවාද ජාතක කතා තියෙනවා කියලා අහන තිබ්බට බොහෝ දෙනෙක් නම අහන්න ඇත්තේ තදයි. කක්කාරු ජාතකය මේක අස්සිරිමත් ජාතකයක්. මේක ඔයාලා දත යුතුම ජාතකයක්. ඔයාලා පින් කරන්න ඕන කියලා අවංකව පටන් ගන්නවා නම් පින්වතුනි කරන පොඩි පිනක් සංසාරයට යදිනවා. අද දහස් ගණන් ලක්ෂ ගණන් මල් පූජා කළා. මේ ලක්ෂ ගණන් දහස් ගණන් මල් පූජා කළා. අවංකව ඇතුලේ තියෙන අවංක අවශ්‍යතාවකින් අවංක හිතකින් පූජා කරන තනි මල පහ සංසාරයට ආශිර්වාද දෙනවා. එනිසා මේක ඕනම කරන දේ අවංකකම. අවංකකම නැති කෙනා පහන් ලක්ෂ ගණන් දෙල්ලුවා මහත්ඵල නැහැ. මල් මාලා පළතම ලක්ෂ ගණනින් වියපැහැදම් කර පින් කළා. අවංකව තමන්ගේ අවශ්‍යතාවයකින් නෙමෙයි නම් පින් කරන්නේ. එයාගේ පින බබලන්නේ මහත්ඵල නැහැ. අපිට ඕන කරන දේ අවංකකම. පින් කරමු එක්ව අපි කියන ලස්සන අදහසින් පටන් ගත්ත ඔයාලගේ වැඩේට ඔයාලා අඩුවක් නැතුව එකතු කරගන්න අවංකකම. හැමෝම එක විදිහට අවංක වමනාවක් ඇති කරගන්න. මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි. බුද්ධ ශාසනය දුර්ලභයි. ජීවත් වෙන්න තියෙන කාලේ කවදා කොතැනක ඉවර වෙයිද දන්නේ නැහැ. ඊට පළමුව අපි එක්කලා කල්යාණ මිත්‍රයෝ විදිහට ආම්කෝ පින් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි බොහොම අතීතේ බරණැස්පුරේ රජකම් කළ බ්‍රහ්මදත්ත කියලා රජෙක්. ඔය රජුරුවන්ගේ කාලේ බරණැස තිබ්බා ඉල් මාසෙට විශේෂ උත්සවයක්. ඒකට කිව්වා කාර්තික්. අදටත් තියෙනවා ඉන්දියාවේ කාර්තික් උත්සව. ওই කාර්තික උත්සවයට බරණැසම සරසනවා දෙව්පුරයක් වගේ. ඒක හරි ලස්සනයි. තැන් තැන් වල මණ්ඩප ගහලා නටනවා. තැන් තැන් වල ගීත ගයනවා. මිනිස්සු නොයෙක් ප්‍රණීත අලුත් කෑම ಜಾති කඩවල වල විකුණනවා. මේක වෙන්නම සැනකෙලියක්. ওই සැනකෙලිය කොච්චර අසිරිමත්ද කියන්නේ. ওই සැනකෙලියට වෙස් මාරු කරගෙන නාගයොත් එනවා. ඔයාලා අහලා තියෙනවනේ එර්තිමත් නාගයෝ මිනිස් වෙස් අරන් ඔය අසිරිය බලන්න එනවා. එර්තිමත් ගුරුලෝ මිනිස් වෙස් අරන් එනවා. ඔය ගස්වල ඉන්න භූමස්ත දෙවිවරු වෙස් වලාගෙන මිනිස්සු අතරට එනවා මේක බලන්න. ඔය කාර්තික උත්සවයේ ආරංචිය තව්තිසාවට ගියා. තව්තිසාව කියලා කියන්නේ මේ සුළුපටු දිව්‍ය ලෝකයක් නෙමෙයි. සක්දිවිදු පාලනය කරන
ආනුභාව සම්පන්න දෙවිවරු ඉන්න ඉහළ දිව්‍ය ලෝකයකට මේක ගියා. ඔය ආරංචිය ලැබිච්චි එක යාළු දෙවිවරු 4 දෙනෙකුට හිතුණා මොකෝ කියන්නේ අපිත් යන්න ඔය උත්සවේ බලන්න. දැන් මේ දෙවිවරු තවුතිසාවේ ඉඳන් එන්න ලැහැත්ති මනුස්ස ලෝකේ තියෙන උත්සවයට මනුස්ස වේශයට ගැලපෙන විදිහට ඒගොල්ලෝ සැරසුණා. යන්න ලැහැත්තිෙද්දි එක දෙවියෙක් කිව්වා මේ හිසට මොකුත් ලස්සන පළඳනාවක් දාගන්න බැරුව ගියානේ. අපි හිස් පළඳනාවකුත් දාගමුකෝ. ඒ දෙවිවරු හිස් පළඳනා 4 පැලඳගෙන ආවා. ඒ හිස් පළඳනාවල තිබිච්ච මල් జాතිය කක්කාරු මල්. ඔන්න නම. එහෙනම් කක්කාරු කියලා කියන්නේ මොකද්ද? තවුතිසාවේ තියෙන මල. ඒ කක්කාරු මල් වලින් මල් පළඳනා 4ක්. මේක නිකන් ඔයාලා හිතේ මවා ගන්න කතාව තේරුම් ගන්න ලේසියට. හරියට ඉස්සර ඔයාලා දැකලා තියෙනව නේද? ඉස්සර අම්මලා තාත්තලා නම් කරලා තියෙනව නේද? අපි කොස්කොල වලින් කොස්කොල තොප්පි හදලා දාන්නේ. අද නම් මම දැකලා තියෙන ඔය වෙඩින් වල එහෙම අර මල් කුමාරියන්ට ඉන්න අයට නිකන් ඔළුවේ මාලයක් ගොතලා වලල්ල වගේ ඔළුවට දානවා. ආන් ඒ වගේ එකක් කියලා හිතන්න. කක්කාරු මල් පළඳනා 4ක් මේ දෙවිවරු 4 දෙනා දාන්න ආවා. දෙවිවරු 4 දෙනා දේව එරදියෙන් තවුතිසාවෙන් නොපෙනිලා මිනිස්සු අතරේ පහළ වුණා. දැන් දෙවියෝ ආවේ මොකේද? කාර්තික උත්සවයට. දෙවියෝ ආව විතරයි. දෙවියෝ ආව විතරයි. අර කාර්තික උත්සවයට එකතු වෙලා හිටපු සියලු මිනිස්සුන්ට කක්කාරු මල් වල උහුල ගන්න අමාරු සුවඳ පැතිරිලා ගියා. ඒ සුවඳ කොච්චර සුවඳක්ද කියන්නේ. නටනඩා හිටපු නැට්ටු නෙට්ටිච්චියෝ නැටුම් නැවැත්තුවා. බෙරක ගහ හිටපු අය බෙර නැවැත්තුවා. ගීත ගාය ගාය හිටපු අය ගීත නැවැත්තුවා. ඔක්කොමලගේ ඔළුව හැරුණා අර සුවඳ දෙන පැත්තට. එතකොට දෙවියන්ට තේරුණා අපි 4 දෙනාම අහු වුණා මිනිස්සුන්ට. අපි මිනිස්සු නෙමෙයි කියලා තේරුණා. දෙවිවරු 4 දෙනා දෙවිව එරදියේ අහසට ඉස්සුණා. එතකොට බරණැස් මහරජා දෙවිවරුන්ට කතා කරනවා "හානේ මේ දෙවිවරුනේ කියන්න දෙවිවරුනේ ඔයාලා කොහේ ඉඳන්ද?" එතකොට එතන හිටපු වැඩිමහල්ම දෙවියා කිව්වා "දේවේන්ද්‍රය මේ රජතුමනි අපි ආවේ තවුතිසා ඉඳන්." එතකොට රජු කියනවා තවුතිසාව කියලා කියන්නේ සෑහෙන ඉහළ දිව්‍ය ලෝකයක් නේ. එහෙනම් මේ උත්සවයට දෙවිවරු ආවෙ ඉච්චර යතේ නම් දෙවිවරුනේ ඔයාලගේ හිසේ පළඳගෙන ඉන්න මල් මොනවද? අපි කවදාවත් දැකලා නැහැ ඔච්චර ලස්සන මල. අපි කවදාවත් විඳලා නැහැ ඔච්චර සුවඳති මල් සුවඳ. කියන්න දෙවිවරුනේ ඔය මල් මොනවාද? ඔන්න අර දෙවියා කියනවා සාග්දෙවිඳුනි මේ රජතුමනි මේවා තියෙන්නේ සාග්දෙවිඳුගේ ලෝකේ විතරයි. මේවා නාග ලෝකේ නේ. මේවා ගුරුලන්ගේ ලෝකේ නේ. මේවා දිව්‍ය ලෝකවල වෙන ලෝකවල නේ. මේක තියෙන්නේ සාග්දෙවිඳුගේ ලෝකේ විතරයි. මේකට කියන්නේ කක්කාරු. එතකොට රාජ්‍යරුව කිව්වා අනේ දෙවිවරුනි ඔයාලට නම් දෙව්ලොවට ගියාට පස්සේ ඕනේ තරම් කක්කාරු මල් හොයාගන්න බැරියේ. ඔය ආපු එකේ ඔය කක්කාරු මල් අපටත් දෙන්නකෝ. එතකොට ඒ දේව රාජයා කිව්වනේ මෙහෙම වචනයක්. රජතුමනි මේවා තවුතිසාවේ දෙවියන්ට පිනට ලැබිච්ච මල්. මේ මල අල්ලන්න පිනක් ඕන. මේ මලක සුවඳ පවත්ව ගන්න පිනක් ඕන. මේ මල ඔළුවේ ගහ ගන්න පිනක් ඕන. පින් නැති අයට මේක බෑ. මේ මොකද්ද මේ කියන්නේ? දිව්‍ය ලෝකේ මලක් ගැන.
දිව්‍ය ලෝකේ මලක් පොළවේ ගහ ගන්නත් එච්චර පිං ඕන නම් ඔයාලා හිතන්න දෙව්ලොවක මේ ජීවිතේ ආරක්ෂා කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ආරක්ෂා වෙනවා. අවංකව බුදුන් සරණ ගියොත්. අවංකව ධර්මයේ සරණ ගියොත්. අවංකව සංඝයා සරණ ගියොත්. ඒකට එකතු කරගන්න ඕන අවංක කියන එක. ඒක නෙවෙයි. අවංක වේතුයි. අවංක බුදුන් සරණ යනවා ලැබෙන පිහිට. මේ සිල්වත් තමයි. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපූර්ණසන්ති. යමෙක්ගේ බුදුරජාණන් වහන්සේව හදවතින්ම සරණ ගිහින් නම් ඉන්නේ එයාට මරණයේදී නැතේ ගමිස්සන්ති අපායන්නේ පහාය මානුසං දේහං. මේ මනුස්ස ජීවිතය අත්හරිනකොට දේවකායම් පරිපූර්ණසන්ති. එයා ඒකාන්ත කොට දෙව් කයක රැකෙන්නේ නැති. මේක තීරණය වෙන්නේ තමන් අවංකවම බුදුන් සරණ ගියාද, අවංකවම ධර්මයේ සරණ ගියාද, අවංකවම සංඝයා සරණ ගියාද කියන එක. දේවදත්ත ඒ කාලේ බණ කියනකොට බණට කොච්චර කියන්නේ නැද්ද? සංඝයා බෙදගෙන පැත්තකට වෙන්න කලින් දේවදත්තගේ කටින් කොච්චර කියන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ සරණ යන්න කොච්චර කියන්නේ නැද්ද? කෝපි හිටක් ලැබුණේ නැහැ. මේක අවංගකමත් එක්ක බැඳෙන්නේ. ගුණා පෞකරන්නේ අඟුලිමාල. අද කාලේ අඟුලිමාල වගේ කෙනෙක් හිටියනම් මේ මිනිස්සයා මාධ්‍යවල පවා ශාප කරන අඟුලිමාලට. අඟුලිමාලගේ දියුණුවක් පැතුනේ කිසි මිනිස්සෙක්. මිනිස්සු ඔක්කොම පැතුවේ අඟුලිමාලගේ විනාශය. අඟුලිමාල දරුණු හොරේ මිනිමරුවෙක් කියලා ඒ කාලේ මිනිස්සු අතරේ බිහිතියකුයි කේන්තියකුයි තිබ්බා. අන්තිමේ මිනිස්සු ගිහින් රජමිතුරු උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. රජතුමනි ඔය අඟුලිමාලය කොහොම හරි අල්ලන්නවා. අඟුලිමාල අල්ලනකම් අපි ගෙවල් දොරවල් වලට යන්නේ. අපිට බය බෑ රැයට පැනලා අපිව නැසලා අපි ඇඟිලි කපයි යනවා. අන්තිමේ රජුරවන්ට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වුණා. කෝසල මහා රාජයා අඟුලිමාලයව අල්ලන්නට යන්න කලින් බුදුරජාණන් වහන්සේ වඳින්න එනවනේ. ආවේ අඟුලිමාල වල්ලන්ට සේනාවක් තරම්. කොහොම සේනාවක් එක්ක යන්න ඇද්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුගෙන් ඇහුවනේ. රජතුමනි බිම්බිසාර රජුත් එක්ක යුද්ධයක් කරා. තව රජෙක් එක්ක යුද්ධ කරන්න යනවා වගේ මේ තනි කෙනා වල්ලන්න ගියේ. අඟුලිමාල වල්ලන්න යනකොට යන්නේ තව සේනා සහිත රජෙක් අල්ලන්න යනවා. අපේ භාග්‍යතුන් වහන්සේ කියනවා අඟුලිමාලට අනුකම්පා. අපේ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව අඟුලිමාලට වෙනසක් වුණේ. අඟුලිමාල ආනන්තරීය පාප කර්මය කරගන්න කලින් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. අඟුලිමාලව දමනය කිරීම නිසා බුදුරජාණන් වහන්සේ එදියක් කළා. භාග්‍යතුන් වහන්සේ හිමින් වඩිනවා. අඟුලිමාල අස්පෙගුට වඩා වේගෙන් පන්නනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයක් තියෙනවා. අඟුලිමාල කොච්චර වේගෙන් පැන්නුවත් මගේ ළඟට කිට්ටු වෙන්න නොලැබේවා. සෙල්ලම් පැන්නෙන්න නෙමෙයි. දහවන්තියෝ ජනපත යොදුන් 3ක් කිලෝමීටර් 30ක් පැන්නුවා හැතිරට. කිලෝමීටර් 30ට යනකොට අඟුලිමාලගේ හැටි දන ගහගත්තා. අඟුලිමාල කඩුව දික් කරලා කිව්වා තිට්ටහි සමන ඒ ශ්‍රමණය නැවතියා. බුදුරජාණන් වහන්සේ තාම වඩිනවා. වඩින ගමන් භාග්‍යවතුන් වහන්සේ කියනවා අඟුලිමාල මා නැවතී ගොඩාක් කල් ඔබ නවතින්න.
අඟුලිමාල අහනවා ශ්‍රමණේ ඔබ වැඩම කරමින්ම නැවතුනේ කොහොමද? නැවතිලා ඉන්න මට තව නවතින්න කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ උත්තරේ අඟුලිමාල මම සතුන්ට හිංසා කිරීම ප්‍රාණඝාතය නවත්තලා ගොඩාක් කල් අඟුලිමාල ඔබ නැවතිලා නෑ. ඔබ නවතින්න. ඔච්චරයි බණ. පැයේ දේශනාවක් නෙමෙයි. පැය එකමාර දෙක කරපු දේශනා නෙමෙයි. හතර පද ගාථාවකුත් නෙමෙයි. ඔච්චරයි බණ. ඔබ නවතින්න. ඔබ නවතින්න. බුදුරජාණන් දන්නවා අඟුලිමාලට ඒක කිව්වම ඇති. ඇයි එයාලට තියෙනවා අවංක කෙනාට බුදුරජාණන් බණ කියන ආසය ඇයි? එයාට කියන දේ ප්‍රතිඵල සහිතයි. මම මගේ කටින්ම බණ කියනකොට කොච්චර බණට කියලා ඇද්ද? ප්‍රාණඝාතී වලකිට කොච්චර සීල සමාදන් කරලා ඇද්ද? මගේ කටින්ම බණ අහන්න ලොකුවේ. හැබැයි මම දන්නවා බණ අහන්නවට පන්සිල් ගත්තට රකින්න ඕමනාව තියෙන්නේ හරි ටික දෙනාටයි. බණ අහන්න ඇවිල්ලා මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා කියලා සිල් සමාදන් වුණාට ඔය සීලේ රකින්නේ ටික දෙනා. අපි බණ වලින් කියනවා හැමදාම බුදුන් අදින්න පිංගතුනේ. ඔයාලගේ ජීවිතේ දවසක් ගානේ කෙටි වෙවි යනවා. හැමදාම බුදුන් අදින්න. අපි ඔක බලන්න කිව්වට මම දන්නවා ගෙවල් වල බුදුන් අදින්නේ බොහෝ වෙලාවට අම්මා විතරයි. ගෙදර ඉන්න අම්මා ඔය මල්ලින් ගිත්තක් කඩලා ඔය බුද්ධ වන්දනාවක් කරනවා චුට්ට. සමානවට වන්දනා කිරිල්ලකුත් නෑ මහානපත්ත කරනවා මල් වට්ටිය තියෙනවා. ඔය පැන් එකක් තියෙනවා ඔච්චරයි. අහගෙන ඉන්නවා. එහුවට කරන්නේ. ඒ කරන්නේ නැත්තේ. එතුලේ නෑ අර අවන් ගෝමනාව. වැරදි කාමසේවනයේ කරන්න එපා, සල්ලාලකම කරන්න එපා. බණ කියනකොට අහගෙනත් ඉන්නවා, ඔළුවත් හොල්ලනවා. හැබැයි අවස්ථාවක් හම්බෙච්ච ගමන් ඒකක් කරනවා. බොරු කියන්න එපා වින්ගතුනේ, සත්‍යයෙන් සත්‍ය ගලප කතා කරන්න. අපි බණට කියනවා අහගෙනත් ඉන්නවා. හැබැයි කටින් පිට වෙන්නේ මොන වචනද කියලා වගන්නපත් නෑ. අපි ඕන කරනවනේ මේක දෙමොත් කරගෙන ගන්න කරන්නේ මේ වචන ටික කියද්දි අවංක. දැනුත් උනේ මම මේ වචන ටික කියනකොට ඔයාලව අගේට දෙනවා. දොස් තියෙනවා දොස් ටිකක් වෙනවා. මම මේ වචන කියනකොට මේ වෙනකොටත් සිල්වත් නම් නෑ ස්වාමීන් වහන්සේ මම දෙන්නේ ඉතින් අවුරුදු ගානක් සිල්වත්. ඒක දැනෙනවා. අඟුලිමාලට ඒ වචනේ විතරයි කිව්වේ. අඟුලිමාල නෙවෙත්තුමනේ. ඇඟිලිමාල විසික් කළා. අසිපත විසික් කළා. බුදුරජාණන් වහන්සේගේ සමීපයට ඇවිත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිහිට දෙනසේක්වා ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේගේ රංගන් ශ්‍රී හස්තයේ දිග වෙනවා. ඊහි වික්ඛු පින්වත් වික්ෂු මෙහෙයයි. මේ මනාකොට දෙසූ දහමේ ඔබ හැසිරෙන්න. ඒ වචනේ අවසන් වෙනකොට අර අඟුලිමාලයන්ගේ රුදුරු වෙස අතුරු දහනවා. ඔයාලා හිතේ චිත්ත රූපයක් මවා ගන්න. උන්වහන්සේට තිබුණේ හැටි දෙඩි සිරුරක්. මහා හස්තියෙකුට උන්වහන්සේත් එක්ක ඔට්ටු වෙන්න බෑ. එච්චර ශක්තිමත්. එහෙව් ශක්තිමත් පුරුෂයා ගත සිවුර පරව ගත්තට පස්සේ කොහොම ඉන්නේ නැද්ද කියන එක චිත්ත රූපයක් මවා ගන්න. මේ අඟුලිමාල සෑයේ වැඩ ඉන්න පිරිමහන්සේ දිහා බලන්න. උන්වහන්සේගේ ප්‍රශ්නේ නම් අපි අඟුලිමාල සෑයේ වැඩිලා අපි මේ දිවට ඇවිල්ලා පින් කරා. අපි නිමුතුනේ තාම නැති නැත්තම් නවතින්න. අපි තාම නැති නැත්තම් අවබෝධ නවතින්න. අපි තාම ගොඩාක් සසරේ යනවා. ඒ නිසා අපි නවතින්න නැතිව අපේ අකුසල වලින්, අපේ පව් වලින්, අපේ දුස්සීලකම් වලින්, අපේ අඩුපාඩු වලින් අපි නවතිමු. මම වලට යෝජනා කරනවා.
මේ වෙනකන් තිබිච්ච දුස්සීලකම් අද මේ අඟුලිමාල සෑමීමේ යන කරන්නේ නවතින්න ප්‍රාණඝාතය කරන දැන් ඇති නවතින්න මధుරෝ කෙරපොත්ත පවා චූටි සත්තු පවා තලතල හිටියනම් දැන් ඇති නවතින්න හොරකමේ නියැලෙමින් හිටියනම් දැන් ඇති නවතින්න සල්ලාලකමේ පටලැවී හිටියනම් දැන් ඇති නවතින්න මද්ද්‍රව්‍ය මත්වතුර පාවිච්චි කරගෙන හිටියනම් දැන් ඇති නවතින්න බොරු කිය හිටියනම් දැන් ඇති නවතින්න ඔයාලගේ දුස්සීලකම් වල නවත්ත ගන්න තමන්ගේ දෙමව්පියන්ට සැලකීම් ආදී දේවල් වල එකමට අවංකව පටන් ගන්න. මගේ අම්මට මං දේවතාවයකට වගේ සලකන්න ඕන අවංකව පටන් ගන්න. තාත්තානේ මට ජීවිතේ දීපු පුරුෂයා. මගේ තාත්තට මගේ ජීවිතය ඇතුලේ මට කරපු උදව් වෙනුවෙන් දෙවියෙකුට වගේ සලකන්න ඕන පටන් ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නිවනට මඟ අපේ ශාස්ත්‍රඥ වහන්සේ විවර කළා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඉතින් කෙනෙක් අඩු ගානේ තමන්ගේ සීලයවත් තාම පටන් ගන්න නැත්තම් එයාට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න කියන එක මල රහිතයි. ඒ නිසා ඒක පටන් ගන්න. මේකේ අවශ්‍යම දේ තමයි අවංකව පටන් ගැනීම. අර අඟුලිමාලයා අච්චර වැරදි කරලා අවංකව පටන් ගැනීම තිබුණ නිසා අඟුලිමාලයා තාම කෙටි කලකින් සෞඛ්‍යලෙසුන් නසලු මහා රහතන් ඒ මහා මුනිදු අපිට සාක්ෂි සැපයුවා. හැදෙන්න පුළුවන් මිනිස්සුෙකුට හැදෙන්න පුළුවන්. කෝටියක් වැරදුනා හැදෙන්න පුළුවන්. ඒකට සාක්ෂි අඟුලිමාල මහරහතන්. ජීවිතේ හොද්දටම නොමග ගියා. ජීවිතේ සුමගට ගන්න පුළුවන්. ඒකට සාක්ෂි අඟුලිමාල මහරහතන් වහන්සේ. මිනිස්සු සාප කරන ජීවිතයක් උරුම වුණා. ඒ ජීවිතේ මිනිස්සු වඳින ජීවිතයකට පෙරලන්න පුළුවන්. ඒකට සාක්ෂි අපි අඟුලිමාල මහරහතන් වහන්සේ. මිනිස්සු විනාශය පතන ජීවිතයක් උරුම වෙලා තිබුණා. මිනිස්සු පිළිටක් පතන ජීවිතයක් බවට තමන්ගේ ජීවිතේ පෙරල ගන්න පුළුවන්. ඒකට සාක්ෂි අඟුලිමාල මහරහතන් වහන්සේ. තේරෙනවද මම කියන දේ? ඒ උත්තරේ අපිට ඒකට සාක්ෂි දුන්නා, අපිට හයිය දුන්නා. උන්වහන්සේ ගාථා කියනකොට කියනවා යෝච පුබ්බේ පමජ්ජිත්වා. කෙනෙක් කලින් ප්‍රමාදව හිටියත් පච්චාසෝ පස්සේ එයා නප්පමජ්ජති අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම් සෝමං ලෝකම් පබහසේති අබ්බාමුත්තෝ විචන්දිමා. එයා හරියට වලාගෙමින් මිදී ලොව එළිය කරන හඳක් වගේ. මෙහෙමත් කිව්වා යස්ස පාපං කතං කම්මං කුසලේන විතියනේ සෝමං ලෝකම් පබහසේති අබ්බාමුත්තෝ විචන්දිමා. යම් කෙනෙකුගේ අතේ කෙරිච්චි පවුකම් එයාගේ කුසල බලෙන් දිරවලා දෙනවා. ඔයාලගේ ඉතින් පව් කෙරුණා පින්වතුනි. ඒ පව් දිරවන කුසල කරන්නත් ඕනේ කවුද? ඔයාලගේ අතින් නම් ප්‍රාණඝාත කෙරුවේ. ප්‍රාණඝාත අකුසලයේ දිරවල යන්න ප්‍රාණඝාතයෙන් වැළකීම, අවේදානයේ දීම, සතුන්ට ආදරේ දයාව දැක්වීම ඒක අවංකව කරන්නේ කවුද? ඔයාලගේ අතින් හොරකම් කෙරුණා නම් හොරකමේ අවසන් දිරවල යන්න දන් දීම, හොරකමින් වැළකීම ඒක කරගන්නේ කවුද? ඔයාලගේ අතින් සාලාලකම කියන වැරද්ද වුණා නම් ඒ වැරද්ද දිරවල යන්න වැරදි කාමසේවයෙන් වැළකීම, භ්‍රමචාරී සිල්පද ආරක්ෂා කිරීම මේවා කරගන්නේ කවුද? ඔයාලගේ අතින්
බොරු කියපේවා දිරවල යනවා. සත්‍ය කතා කිරීම, සත්‍ය ලෝකයට දන් දීම, ධර්ම දානදී කිරීම මේව කරගෙන ඉන්නේ කවුද? තමන්ගේ අතින් කෙනෙක් පව් කරන තමන්ම දිනු කරන ලද කුසල බලයෙන් දිරවල දැම්මත් සෝමං ලෝකම් පපහසීතිය මහා මුත්තෝ විසන්තිමා. එයා හරියට වඩාගෙන මිදිච්ච සඳහන්. ඒ උත්තරය දෙන්නා නේ. එකල මිනිස්සු සාප කරපු අඟුලිමාලයට අද අපි සාදු කරගදී නැති. එදා මිනිස්සු බය වෙනාන්ත භාවයට පත් වෙච්ච අඟුලිමාල නාමය අද අහද්දී අපේ හදවතට සැනසීමක් එනවා. එදා මිනිස්සු දකින්නවත් අකමැති අඟුලිමාලයන් වහන්සේව අද අපි පිළිම තමනා අනේ ඒ කාලේ උත්තරේ මෙහෙම වැඩි නැති නේද කියලා දකින්න ආස කරනවා. ඒ නිසා ජීවිතේ අවංකකම මම හදාගන්න ඕන කියන අදිස්ථානේ ගනුදෙනු. මම හිතනවා අඟුලිමාල සෑදීම අපිට ආශිර්වාදයක්. ඔයාලා අද මේ එකතු වෙච්ච හැම දෙනා මේ සෑය දේශ බලාගෙන අඟුලිමාල මුනිතුන්ගේ දහසක් 13 වහන්සේලා වැඩ ඉන්න සෑය ළඟ අද ඔය අදිෂ්ඨාන ගන්න මට අවංකව මාව යහපත් කරගන්නවා. මං අවංකව මාව කුසලයේ යොදවනවා. මං අවංකව මගේ අවශ්‍යතාවයක් විදිහට ධර්මයේ හැසිරෙනවා. අපි පටන් ගමු. අවංකව පින් කරනවා. පටන් ගමු. අර දෙවියා අහසේ ඉඳන් කිව්වනේ රජතුමනි මේව පළදින්න ගුණධර්ම ඕන පින් ඕන. එතකොට රජුරු ඇහුවා ඇත්තින්ම දේවේන්ද්‍රය අපිට කියන්න බලන්න ඔය මන් වලදරට උවමනා කරන සුදුසුකම් මොනවද? බැරි වෙනවත් අපිට එකක් දෙකක් කිව්වොත් අපිට මුළු මහලෙම නැතත් මලක් දෙකක් හරි ඉල්ල ගන්න බැරි. කියන්න බලන්න ඔය කියන සුදුසුකම් මොනවද? සුදුසුකම් ටික කිව්වා. මේ සුදුසුකම් හරි ලස්සනයි. මේක තියෙන්නේ පාලියෙන් නමුත් සිංහල පරිවර්තනය හරි පැහැදිලි. මට ඉතින් අද මනට තියෙන කාලෙත් එක්ක සුදුසුකම් විස්තර කරන්න කාලයක් නැත. හැබැයි සුදුසුකම් ටික අපි අහමු නිකන්. අහනවට වඩා හොඳයි ඔයාලත් කියන්න. මං කිව්වට පස්සේ මේ තමයි සුදුසුකම්. මෙහෙම කිව්වා. යම්ෙන් කයින් කිසි වරදක් කාටවත් නොකරයි නම් වචනේනුත් කිසි බොරුවක් කාටවත් නොකියයි නම් යස පිරිවර ලැබුණ විටදී එයට මත් නොවන්නේ නම් ඔහුනම් කක්කාරු කුසුම් පලදින්නට ලබයි සුදුසුකම්. ඔන්න කිව්වා. මොනවද සුදුසුකම්? කයින් කිසි වරදක් කරන්නේ නැති. ප්‍රාණඝාත, හොරකම්, මත්ද්‍රව්‍ය භාවිතය, සල්ලාලකම් නැති. වචනයෙන් කිසි බොරුවක් කියන්නේ නැති. තමන්ට ප්‍රසිද්ධියක් කීර්තියක් මත්ින් නැති කෙනාට මේ කක්කාරු මල් පළඳනාව දැනෙන්නේ ඒ තමයි පළවෙනි දෙවියන්ගේ පළඳනාව. ඒ මල් වල නම මොකද්ද පින්වතුනි? කක්කාරු මල්. එතකොට රජු බරණැස් මහරජා කවුද ඒ කාලේ බරණැස් මහරජා සසරේ පෙරම් පුරන් එන අපගේ ආනන්දයන් වහන්සේ ඒ රජුට තිබ්බ අර ලස්සන දේ අවංකකම. රජු බැලුවා තමන් දිහා කක්කාරු මල නගින් යනවා සුදුසු නෑ.
රටවැසියත් බැලුවා Taman දිහා. හරියන්නේ එකක් අරුමල් පළඳින අදහස ඒක බෑ. Taman ළඟ සතුටුකම් නැහැ. බිම බලාගත්තා. දැන් රජුරුවත් බිම බලාගෙන, සේනාපතිත් බිම බලාගෙන, රාජකීය පිරිසත් බිම බලාගෙන, රටවැසියොත් බිම බලාගෙන, පුරෝහිත රජුරුවන් උපදෙස් දෙන රජුරුවන්ගේ ගුරුවරයා පුරෝහිත Taman දිහා බැලුවා. පුරෝහිතලා කායේ කක්කාරු බලන්න ළඟ තියන්නවත් සුදුසුකම් නැහැ. හැබැයි පුරෝහිත කල්පනා කළා දැන් මාත් බිම බලාගත්තොත් එහෙම මට ලැබිලා තියෙන ගෞරවය ඔක්කොම ඉවරයි. මගේ කාඩ් කුඩු. අද අපි කියන්නේ මම බිම බලාගත්තොත් එහෙම ඉවරයි. මට ලැබිලා තියෙන ලකුණු ටික ඔක්කොම කැපෙනවා. ඒ නිසා මම බිම බලාගෙන හරියන්නේ නැහැ. පුරෝහිත අවංකකම පාගගත්තා. තමන්වම රවට ගත්තා. පුරෝහිත යන්තම් අත ඉස්සුවා. පුරෝහිත කියනවා දෙවිවරුනි මං ළඟ තියනවා වගේ. එතකොට ඒ ජේෂ්ඨම දේවරාජයා කිව්වා මෙහිමයි පුරෝහිතතුමනි තව ඩිංගිත්තක් හිතලා බලන්න. තව පොඩ්ඩක් පිරික්සලා බලන්න. ඔබලගේ නැත්තම් ගන්න නම් එපා. දැන් දෙවියන්ට මේක පේනවද නැද්ද? දෙවියන්ට පේනවා. පේනෝ නොසුදුස්සෙක් මේ ඉන්නන්නේ. හැබැයි දෙවියෝ එහෙම ඇඟිලි දික් කරන જાතියක් නෙවෙයි. කිව්වා පුරෝහිතතුමනි තමන් කියලා බලන්න. පුරෝහිත ලැජ්ජාවෙන් කිව්වා නෑනේ මට හිතෙන්නේ දෙවියෝ පුළුවන්. කෝ බලන්න ඕක මගේ ඔළුවට දාන්න. ජාතක කතාවේ නෑ එහෙම එකක්. නමුත් මට හිතෙනවා සිද්ධිය විතරයි. පුරෝහිතගේ ඔළුවේ අර දෙවියා මේ මල් පළතනාව අරගෙන ඇවිත් මෙහෙම තිබ්බා. ජාතක කතාවේ සඳහන් නොවුනට මට හිතෙනවා මේක ඔළුවේ තියෙනකොට පුරෝහිතට හීන් දාඩිය දාන්න ඇති. ඒ පුරෝහිත දන්නේ මොනවයි මොනවද ඔළුවේ මේක තිබ්බා. වැඩි කියන්නේ මොකුත් නොවිච්ච නිසා තිබ්බනම් චුට්ටි හරි බයක්. ඒක නැතුව ගියා. අද වෙලා තියෙන්නේ. අද පව්කාරකමින් සල්ලි හොයනකොට දිනු වෙනවා පේනවා. එතකොට මේ පව්කාරයත් හිතනවා ඔය බොරු කතා පව්පින් කියලා කියන්නේ මේ අපි දිනුනේ නෑන්නේ. බාර් එකක් දාගත්තත් දිනු වෙනවා. ඒක හිතෙනවා. නෑ ඉතින් ඔය මානහැර රසායන නෑ ඕක නිකන් සාපේක්ෂව විකාර කරලා ඔය අපි දිනුනේ නෑන්නේ. ඒක බලාගෙන ඉන්නවා එහෙම දිනුනවක් නැති යන්තම් සීලයක් ගැන එහෙම ආසාව තියෙන මිනිස්සේ මිනිහටත් හිතෙනවා අර ඔක්කොම පව්කාරකම් කරන මිනිස්සුන්ට හරියන්නේ ඔක්කොම එහෙන පාත් වෙන්නේ අපටනේ. මාත් ඕවා කරනවා. ඔහොම නෙමෙයිද වෙන්නේ. අර පුරෝහිතයාට තිබුණා නම් චූටි හරි බයක්. ඒක නැතුව ගියා. පුරෝහිත දැන් කියනවා අනිත් දෙවියට කියනවා ආ දෙවිය දැන් ඔයාගේ ඔළුවේ තියෙනෝනේ මල් පළඳනවා. ඔය මල් පළඳනව පළඳින්න මොනවද ඕන සුදුසුකම්? ඕන් දෙවියා කිව්ව සුදුසුකම්. යමෙක් ඊතා සාධාරණ ලෙසට ධනය උපයයි නම් වංචාවෙන් හොර බොරුවෙන් අන්වස්තුව නොගනීනම් ධන සම්පත් ලැබුණ විටදී එයට මත් නොවන්නේ නම් ඔවුනම් කක්කාරු කුසුම් පළදින්නට ලබයි සුදුසුකම්. දෙවෙනි දෙවියන්ගේ මල් පළඳනවා. සාධාරණ විදිහට සල්ලි හොයනවා. වංචාවෙන් බොරුවෙන් අනුන්ගේ වස්තු ගන්න නැත්තම් ලැබුණා කියලා ධනය
හම්බෙච්ච ධනෙන් හිත මත් කරගන්න නැත්තම් ආන්ගේ මනුස්සයාට මේක සුදුසුයි. දැන් පුරෝහිත මේ ටික කියනකොට ආයේ අහන් හිටියවත් නැහැ. මම කියනකොට මත උස්සනවා. ඒ පුරෝහිතට අහන්නේ අහන් ඉන්නකොට මත උස්සනවා. පුරෝහිත කිව්වා හරි දෙවියෝ ඕකත් දාන්න මාගව තියෙනවා. දැන් පුරෝහිත මෙහෙම කරන වෙලාවේ එදා එකතු වෙලා හිටපු දහස් ගාණක් ජනයාට ඒ ජනයාගේ කටවලින් නිකන් සූ ගාලා පිට වුණා. අපේ පුරෝහිත සෙල්ලන්නේ බලන් ගියාම සෑහෙන ගුණධර්ම තියෙනවා. පුරෝහිතට ඒ මොහොතේ ලකුණු ලැබුණා. අපේ පුරෝහිත හරි ගුණධර්ම තියෙන කෙනෙක්. පුරෝහිතගේ හිසේ දෙවෙනි මල්ලොටුණක් තිබ්බා. දැන් පුරෝහිතට හදිස්සි කියනවා. දෙවිය ඔයාගේ ওই මල්ලොටුනේ කතාවත් කියන්න. ඔනේ දෙවිය කිව්වා. යමෙකුගේ සිත කහතැවරක වගේ හොඳට මෛත්‍රී තියෙනවා. තේරුණාද කියන්නේ? කහතැවරක කලක් කියන්නේ වල දැකලා තියෙනවනේ විස බීජ නැසෙන්න. අදටත් කරන්නේ කහවතරයි. කහවතරේ ඉන්නවම දොස් දුන්නා කියලා විශ්වාසයි. ඒ දොස් දුන්නෙත් කහ ඉස්සා වගේ. කාගේම දොස අගුණේ බෙදාගෙන මම දැක්කේ සිටි මෛත්‍රී තියෙනවනම් අහන බණට පහදා සිත සුළු දෙයකට කම්පලා දාහින්න. එයාට කර්ම විශ්වාසය දෙනවා මම කරන කර්ම වල විපාකෙන්නේ මට. යාදිසං වපති බීජං මං වපුරන්නේ යම් විදියකටද තාදිසං හරති පලං මං වපුරන විදියට තමයි පල හටගන්නේ. කල්යාණකාරී කල්යාණ හොඳට හොඳ පාපකාරීච්ච පාපක නරකට නරක. එහෙම විශ්වාසයක් තියෙනවනේ. අනුමහට නොදී කිසි විට තනිවම රසවලින් නොකහිනා. මට මේ කොටස කියවනකොට ඇත්තටම මතක් වෙන්නේ මගේ සංඝයා, මගේ සහෝදර සංඝයා. අපේ ස්වාමීන් වහන්සේලා ওই දාන වලට වැඩම කරාම අපි ස්වාමීන් වහන්සේලා හම්බුනොත් එහෙම රහ මොනවා හරි දෙයක්. මං හරියට අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක එක තැන් වල වැඩම කරලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ රහට වළඳපු එක ඒ ස්වාමීන් වහන්සේට පූජා කරන්න ආසයි. රස අයිස් එකක් වෙලදුවොත් එහෙම කොහෙන් හරි අහගන්නවා පූජා කරපු මහත්තයාගෙන්. මහත්තයා මොකද්ද මේ අයිස් එකේ නම? කොහෙද මේක ගන්න තියෙන්නේ? ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාව එකතු කරන් ගිහිල්ලා හරි පූජා කරනවා. සාහස මෙහෙම සුපිරි අයිස් එකක් තියෙනවා. හරි ඩායි. කොච්චර ලස්සනද? මනසිකුගේ හිතක තියෙන අපූර්ව ලස්සන. ඔයලගේ ජීවිතේ රහට කාපු දෙයක් අනිවාර්යයෙන් තව කෙනෙකුට දීලා එයා රස විඳින විදිහ බලලා වල ජීවිතේ එකපාරක් හරි රහට කාපු දෙයක් ජීවිතේ එකපාරක් හරි තව කෙනෙකුට දෙන්න. එයා ඒක රස විඳින දිහා බලාගෙන සතුට වෙන්න. අහන්නේ. එතකොට එයා කියන්නේ ඔව් හොඳයි. එතකොට ඒ හිතේ සතුට ඒක වෙනවා. ඒ නිසා මේ ජීවිත හරි ලස්සනයි කියනකොට ගුණධර්මයක් එක්ක. කාලේ තිබුණා මේ ගුණධර්ම අපිට විස්තර කරන්න තිබ්බා. නමුත් කාලේ ඕනේ. ඔයාලට මම අද විස්තර කරන්න හිතපු ගුණධර්මය අපි විස්තර කරගමු. ඕක ගුණධර්ම ටික තියෙනවා මේ තුන්වෙනි මල් බලනවලට සුදුසුයි. රාජ්‍යවලින් බලාගත්තා. රටවැසියත් දෙම බලාගත්තා. පුරෝහිත අත් දෙකම උසගත්තා. හරි කිව්වා. ඕකත් මගේ ළඟට අරන් ඇවිත් ඕකත් හිසට දාන්න. දැන් පුරෝහිතගේ ඔළුවේ ඔටුනු 3යි. අන්තිම එක පුරෝහිත කියනවා හා දෙවි කියන්නේ දැන් ඔය මොල් බලනවා බලන්න මොකද මොකද සුදුසුකම. ඔන්න කිව්වේ දෙවියන්. උතුමන් මුණ ගැසුන විටත් ඔවුන් නොසිටිනා තැනදිත් ඒ උත්තම මිනිසුන් හට අපහාසය නොකරයි නම්
කියන දේම කරන කෙනා කරනා දේ කියන කෙනා ඕනම් කංකාරු කුසුම් පලවින්නට ලබයි සුදුසුකම් පුරෝහිත ගාම නැති එකම කිව්වනේ කියන දේම කරන කෙනා කරනා දේ කියන කෙනානේ කවුද අවංක මිනිහා මේක කියන්නේ පුරෝහිත අපේසෝනේ හරි දෙවියෝ කප්පට කියන දාන්න දැන් පුරෝහිතගේ ඔළුවේ මල් කොටුණු 4යි. ජනේන මුදු වේවත් වෙනවා. දෙවිවරු නම් පුදු දෙන්නේ දෙවිවරු දන්නවා. නොසුදුසේ මේ මල් වල ටික දාන්න ඉන්නේ. ඒ නිසා ජේෂ්ඨ දේවරාජයා කිව්වා පුරෝහිතතුමනි ඔබ ওই මල් වල ටික ඔළුවේ දාගත්තට මොකද නොවුනේ? අපි ඉන්න නිසා. හැබැයි අපි දැන් යනවා. අපි නොකෙනී කියපු ගමන් ඔබ කියපු ගුණධර්ම නැති කෙනෙක් නම් ඔය මල්ලටුන්ට ප්‍රශ්නේ ඔබටම දරා ගන්න වෙන්නේ. පුරෝහිතේ නාඩම්මනේ පුරෝහිතේ මහා දෙවිවරු වැඩ දෙනවනේ යන්න. මම ඒක බලන්න. ඒ දෙවිවරු 4 දෙනා නොපෙන්නේ. දෙවිවරු නොපෙන්නේ යනකොට කක්කාරු මලේ යම් ලස්සනක් තියෙනවා. ඒ ලස්සන එක මොහොතකින් නැතුව ගියා. සම්පූර්ණයෙන්ම එකම කටු ගෝලයක් වගේ. අර මල් පිළිගෙනවා. ඒ මලේ තිබිච්ච සුවඳ බව නැති වෙලා. ඒ මල් යකඩ මුල් වගේ බර වුණා. ඒ මල් වලට පහසුවෙන් ගලවන්න පුළුවන් කියලා තිබ්බේ. හැබැයි දෙවිවරු නොපෙනී ගියපු ගමන් අර මල් කොටුම ඔළුවට හිරවුණා. මලේ තියෙන සුවඳ සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒ ඔළුවේ දහත් හමන්න වඩා දැන් පුරෝහිතක උත්සාහයෙන් බෑ ඔළුවේ දරා ගන්න බැරි වේදනාවක් බරක් එනවා මේ මනෝවල උත්තර නිසා පුරෝහිත කෑගෙනවා ගලවපන්නා මේක එතකොට රාජ්‍යෝ සේවකයා කතා කරන මේක ගලවන්න අම්ල ඇත්තට එන්නේ යෝදේ මොකද මේ පුරෝහිතගේ ඔය ඔළුවේ දිගට ගලවන්න යෝදේ පුරෝහිතව කිහිල්ලට තද කරා පුරෝහිතගේ ඔළුවේ තියෙන ඔළුව වලින් ඇත්තා යෝදේ ගත දෙනවා බෙල්ල ගාමින් යනවා ඔළුවෙන් ගැලවෙන්නේ අන්තිමේ ගලව ගන්න බෑ දැන් විලාවට අනුකම්පාවක් ඇති රාජ්‍යය ඒ රජුට හරි දුකයි රජු රාජ සභාවේ විදිහට රැස්වීමක් ඉවරයි මොකද අපි මොකද කරන්නේ එමෙති කිව්වා රජුනි ආයෙත් අපි කාර්යයක් වලට සාසන ඔය ආපු දෙවිවරු ආවෝ අපිට යම් විසඳුමක් ලැබෙයි සතියක් ගත කරනකොට ආපෝ කාර්යයක් වලට ලැබෙන්න කරන ඔක්කොම සැලසුවා වෙලාවට අර දෙවිවරු උත්තර දෙනවා ඒක තමයි ඒ දෙවිවරු කියනවා අර මල්වලට වල ප්‍රශ්නේ විසඳුවා බුදුරජාණන් දේශනා කරන මහණෙනි එදා වංචාවෙන් බොරබොරු වෙන්නේ තමන්ටම අවංක නැතිව මේ උතුම් ඵල දෙන්න ආශා කරලා අහක තිබිච්ච ප්‍රශ්නේ වගේ දාගත්ත පුරෝහිත කෙනෙකුට වෙන්නේ. ඒ දෙවියන් එකලාපු දිව්‍ය රාජයාගේ එක දෙවියෙක් අපගේ මහා කාශ්‍යප අනෙක් දෙවියා අපගේ මහා මොග්ගලණ අනෙක් දෙවියා අපගේ සාරිපුත්ත මහණෙනි ජේෂ්ඨ දේවරාජයා පුනේ සසරේ පෙරමුණ කරා පැමිණි බෝධිසත්වයෝ මමයි ඒ නිසා මේක විරුද්ධ වෙන්නේ මට අදහරි සතුටුයි ඔයාලා සොඳුරු පින්කම දේශනේ කරකේ පොදලා කරලා ලක්ෂ ගණන් මාන මේ තමන් වහන්සේගේ ජීවිතයේ සැපයට පත් කරගත්ත අඟුලිමාල මහා සංඝරත්නයේ ශ්‍රී නාමයේ ඉතිරි සෑයට අද වෙනකොට ලස්සන මනමාලාවකින් සෑය සංසන අද දහස් ගණනින් වල පූජා කරනවා අපි වඩන වැඩ කරලා පස්සේ අපේ ස්වාමීන් වහන්සේ මගේ
සුවඳ මල් රස තියෙනවා මල් මාල පළඳින තියෙනවා මේකද මොකෝ පිළිකර පූජා කරන හරි ආසාවෙන් මේක කරන්නේ මට ඒ විලාහනේ මේ අසුබ මේ පිටේ තමයි හිතන්නේ එහෙනම් මෙයාලගේ ජීවිතේ ඉස්සරහට යන පින්කම් තව හැදෙන්න මහත්ඵල මහානිසංසයෙන් පින් ලස්සන කර ගැනීම ඕමන උදෙසා ඕමන කරන ගුණය මම අද මනකට කියලා දෙනවා. ඒ සමගින් අවංකව නැගතිදී පරිචිතය. අවංකව මගේ ජීවිතයේ පිහිට සැලසේවා කියන අදහසින් ඔයාලා භාග්‍යතුන් වහන්සේගේ ළඟ මුදල එක බලනවා. මේ පහන්කාර රස ගමනේ ඊතර වීමට පවා අපිට උපකාරයි. චිර බලන්න අවංකව කරන පොඩි කෙනා. මේ වගේ මනසයක් හදනවා සිහි බුද්ධ ශාසනය. සිහි බුදුරජාණන් වහන්සේගේ සහෝදරයන් නම් සිඛණ්ඩි. ඒ සෑය අද අපිට හිතා ගන්න බැරි තරම් විශාල සෑය. ඒ සෑයේ උස යොදුන කිලෝමීටරයක් උස සෑය. ඒබඳු විශාල සෑය. ඒකට වේසවලන මුහුදින්නේ. ඒ වේසවලන වටේ එක ධනවතේ මල් පූජා කරනවා. මල් වටේ අල්ලගෙන ඉන්නේ සේවකයා. අර ධනවත මල් පූජා කරනවා මේ මතින් මල් අරගෙන එක එක මල් තැන්පත් කරනවා. මල් කුඩේ මල් ටික ඉවර වෙනකොට අර වේසවලන වටේ සම්පූර්ණ රවුමක් මල් ටික ඉවර වෙනවා. මලට මල එක හේතු වෙනවා. පළවෙනියට තිබ්බ මලට අන්තිමේට තියෙන මල හේතු වෙනවා. සම්පූර්ණයෙන්ම මල වටේ. ඒ ධනවත අර මල් පූජාව දිහා බලන සේවකයෙක් කිව්වා බලාපොරොත්තු හරි අගේදී අපේ මල් පූජාව. සෑයට මාන බැලුවා වගේ වුණානේ. එතකොට සේවකයා දැක්ක පොඩි මද හුලක් ඇවිත් එක මල විවරනවා. ඒ සේවකයා මේ මල අහුලන පැණි ලෝණය කරලා අර ධනවතට දුන්නා මේ ඔබතුමාගේ ලස්සන මල් කඳුන මේක මල වැටුණා. සේවකයා කටයුතු කරපු විදිහට ධනවතට සතුටු වෙනවා. එයා කිව්වා ඔය මල වැටුනේ කොහෙද? ඔව් මෙයා මේ මල දෝත කරා. මේ මල අර සෑරයන් වහන්සේට පූජා කරන කලින් තුන් වටා බුදු ගුණ කියන්නේ සෑය වැඩමුළුවට අවංක. කවුරුත් යනවට සෑය කරනවනේ. කවුරුත් පූජා කරනවට සෑය මල් පූජා කරනවනේ අවංක. මා දැකලා තියෙනවනේ රෝල්වල සෑය කියන සමහරවිට මල් පූජා කරන්නේ. සමහරවිට කඩෙන් ගන්න නිලුම්මලේ අඩු ගානේ ඒ නිලුම්මල ලස්සන පුරුදු වෙලා නැට්ට කඩලා පූජා කරන්නේ නැහැ. ඔය නැටි ටික ඔහොම දෙනවා. ඔනේ මල් පූජා කරලා රැස් කරගන්න පිළිගෙන අවංක හැදීම. අවංක හැදීමකින් එක මලක් පූජා කරපුවෝ සිකී බුද්ධ ශාසනය පූජා කරපුවෝ එක මලේ පින්බලෙ ගෙවාගෙන ආව සංසාරේ ගෞතම බුද්ධ ශාසනය වලදී කරනවා. ආයෙත් කවදා දිගටම එකම අද වෙලාවේ කරලා ලක්ෂ 5කට අවංකව පූජා කරනකොට ඒ පූජාව පවනවනවා. ධර්ම දේශනාවක් අහන්න එන කෙනෙක් ඒ බණ ටික අහන්න වාඩි වෙන්නේ අවංකව. ඒ මනුස්සයාට අර කියපු තහන් කතාවේ අර්ථය කාවද? අවංකවම නැත්නම් බණ ටික අහගෙන ඉඳි එක්කෝ වෙනේවා හිතෙනවා, එක්කෝ අම්මෙනි කංගෙනවා, එක්කෝ නෙගිටලා යනවා, එක්කෝ එළුවක් කරලා ඔක්කොම ටික වෙනවා. අවංක අවශ්‍යතාවයක් කරනවා මේක වෙන්නේ. ඒ නිසා අවංකවම නැති අස්සු ගුණේ වගේ ජීවිතයක් කරගන්න. අපේ මේ ජීවිත විකුණුනේ සංසාරයට වැඩිච්චා. කිසි හැඩයක් නැති ගලක් වගේ කියන කිසි හැඩයක් නැති ගලක් වගේ නෙවෙයි. බුද්ධ ශාසනය ඔය කියන පස්සේ කෙනෙකු වුණා කරනවා. මේ හැඩයක් නැති ගලේ
අනවශ්‍ය කොටස් කඩන අයින් කරලා මේ ගණේ ලස්සන මූර්තියක් නිර්මාණය කරනවා. ඒ ලස්සන මූර්තිය පිනේ කුසලයේ යහපතේ සුචරිතේ ධර්මයේ එයාට නිර්මාණය කරගන්න ඕන. හැබැයි ඕමනාවකින් වඩලා ගලකින් නිර්මාණය කරගන්න එයාට අත්‍යවශ්‍යම දෙයක් තියෙනවා. ගලකින් නිර්මාණය කරන්න කැමති කෙනා හිතුවට හැදෙන්නේ එයාට අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. මොකද ඕනේ? කටුවයි මිටියයි නැත්නම් අර ගලේ අනවශ්‍ය කොටස් කඩලා දාන්න කටුවයි මිටියයි ඕනේ දැන් හැඩ කරලා ගමු කටුවයි මිටියයි ඕන. සීලය, සමාධිය, ප්‍රඥාව අනිත්‍ය අවදාන දුරදරන ඒ සියල්ල දුරදරන අපි නිර්මාණය කරන පැත්තේ උගුරු තියෙනවා. ඒ ගුණධර්ම වලින් අපි හදාගන්න ආස කරන අවසාන මූර්තිය අමා මහ නිවර්තන නැති ප්‍රතිපලන මංගල දුන්නේ ඒ නිසා කටුවයි මිටියයි. ඔය කටුවයි මිටියයි නැත්නම් මොකද කරන්නේ? ඒ සාද කටුවයි මිටියයි අරගෙන යන්නේ. ඕක දාලා කටුව මිටිය කියන දේ පූජනීය. කටුව මිටිය කියන දේ පූජනීය. ලංකාවේ කරපු අනුගත නිර්මාණ සීට වස්වසන දෙවන පැත්තේ රජු යෝධයෝ ලවා දවසක් ගත වෙන්න කලින් ලෙන් 68ක කටහඬ කපලා අටසක ලෙන් පූජා කරා. අදට අපි ගියාම බලන්නේ අටසක ලෙන්. ඔය අටසක ලෙන් වරුවෙන් හැදුවා. අද හදන්න බඩට ඊළඟ දවසේ උදේ වෙනකොට අටසක ලෙන් හදලා ඉවර කටහඬ කරනවා. යෝධයෝ කරලා ඒ උදෙසා පාවිච්චි කරපු කටුයි මිටි අරගෙන රජුවගෙන කරා. රජතුමනි මේ කටුවටයි මිටියටයි මොකද කරන්නේ? එතකොට දෙවෙනි පැත්තේ රජු කිව්වා ඔය කටු මිටි සංඝයා උදෙසා ලෙන් කරවපු කටු මිටි පූජනීයයි. ඔය පූජනීය කටුවේ මිටියයි තැන්පත් කරලා සෑයක් කරවලා ඒ අටසකලේ නිර්මාණය කරන ගත්ත කටු මිටි තැන්පත් කරලා අපේ ලංකාවේ සිංහලයා සෑය. ඒ සෑය ඒකට උනා ප්‍රසිද්ධ වුණා පූජනීය සෑය. කටු සෑය. අද තියෙනවා කටු සෑය. අද කටු සෑය වගේ ගොඩක් කරලා පොල් කට්ටි පොල් ගන්නවා. අද කටු සෑය වගේ කරනව දන්නේ. කටු සෑය හැදුවේ කියලා දන්නේ. ඒ කටු සෑය හැදුවේ පූජනීය කටු පිටි තැන්පත් කරලා. ඒ නිසා මෙතුනේ ඔයාලගේ ජීවිතේ අද කීප දහම්පද වෙලා ගත යුතුයි. ඔයාලගේ ජීවිතේ අදින් පස්සේ ගත වෙන හැම දවසකම මේ මනපතේ ඔයාලා රස කරගන්න. ජීවත් වෙන්නේ කොච්චර කාලයකද කියලා අපි හිතමු. අඟුලිමාලට වරදින්න කාලයක් තිබ්බා. වැරදි හදාගන්න කාලයක් තිබ්බා. අඟුලිමාලට දුස්සීල වෙන්න කාලයක් තිබ්බා. දුස්සීලකම සීලයට දෙවගන්න කාලයක් තිබ්බා. අපි කොච්චර කාලයකද කවුරුත් දන්නේ. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙලා ඉන්නකොට මේ කොතන අවසන් මොහොතේ ගෙවි යන හැම රාත්‍රියකම මේ ජීවිතේ කෙටි ප්‍රමාණවලින් අවංක හිතකින් පින් කිරීම පටන් ගන්න. අවංකව කුසල කිරීම පටන් ගන්න. අවංකව යහපතේ හැසිරීම පටන් ගන්න. අවංකව ධර්මයේ හැසිරීම පටන් ගන්න. පින්වතුන්ට අවංකව ධර්මයේ හැසිරීම උදෙසා ශ්‍රී අඟුලිමාල මහරහත් මුනිතුන්ගේ ශ්‍රී අඟුලිමාල මහා සෑරදුන්ගේ ආශිර්වාද ලැබේවා. අද මේ මහා ධර්ම දාන කුසලයේ අද මේ පුණ්‍ය භූමියේ සිදු කරපු සියලුම මහානීය පින්කම් අපි කාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න
දවසේ 17 වෙනි පින්කම ලෙස පින් කරමු එක්ව අපි සත්පුරුෂ කියන මේ සිදු කරපු මහානීය පින්කම් වල උතුම් පුණ්‍ය අනුභවයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂා රැකවරණ බලයෙන් පින් කරමු එක්ව අපි එකමුතු වී සියලු දෙනාට මහා සංඝරත්නයේ ආශිර්වාද ලැබ ඉතා සමගී සම්පන්නව අවංක හිතකින් තව බොහෝ පින් කරගන්න වාසනාව ලැබේවා කියන්නේ මෙහෙම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාටද උතුම් ශ්‍රී සද්ධර්මයටද බුදුරජාණන් වහන්සේලාගේ අනුග්‍රහ ශ්‍රාවක මහා ශ්‍රාවක රහතන් වහන්සේලාටද අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයටද සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ටද මෞපිය ගුරුවර වැඩිහිටියන්ටද ධාතු චෛත්‍ය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද පිළිම වහන්සේලාටද මාගේ සිත කය වචනය යන තිදොරින් දැනුවත් හෝ නොදැනුවත් හෝ යම් වරදක් සිදු වී ඇතනම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා අසිරිමත් අඟුලිමාල මහා සෑ පුණ්‍ය භූමියේදී උතුම් සෑ වන්දනාව මූලික කරගෙන විශාල පින්කම් ප්‍රමාණයක් කරන්න වාසනාවන්ත වුණා. මහා කරුණ පූජාවක් කළා. අනුයමේ සිට ශබ්ද හේසි පූජා ආදී සිදු කළා. උදෑසන පළවෙන පූජා සිදු කළා. කැවිලි පූජා සිදු කළා. කැඳ කිරි ආහාර පූජා සිදු කළා. ලක්ෂ 6ක් ඉක්ම වූ දහස් පෙතියා මල් පූජාවක් කළා. 20000කට අධික රතු ඕලු නිල් මානෙල් මල් පූජා කළා. ඖෂධ 108කින් උතුම් වූ ගිලන්පස පූජාවක් සිදු කළා. අෂ්ටපාන ගිලන්පස පූජා, අෂ්ට පරිස්කාර පූජා, සෙසිතිලිගෙන පූජා කළා. පහන් ආලෝක 1500ක් ඉක්ම වූ මහත් වූ ආලෝක පූජාවක් සිදු කළා. ගණීත චතුර්මගල පූජා, වීර්ය ඖෂධ 108ක පූජාවක් ආදී කොට අද මහානීය පින්කම් කරගෙන සියලු දාන පරදවල අග්‍ර වූ ධර්ම දානමය පින්කම් කරගෙන මේ දෙනවා
මෙසේ අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සත්‍යෝ ගඥානෝ සතර වරම් දෙවියෝ සෙල්පති දෙවියෝ සතුරු සිතින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය භූමිය රැකෙන දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ සැදැහැති කොයිනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝ සතුරු සිතින් පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දෙවිසෙන් වෙත්වා. ලොකුඩා හැම දෙනාම දෙවියෝ ආරක්ෂා කරත්වා. රැස්කරන දෙවියෝ උදාාරතකින් අපි අනුමෝදන් කරමු. අද ඔයාලා දහම් පදයක් මට කියා දෙන්න බැරි මගේ ගුරු දෙවියෝ නිසා මාගේ ගුරු දෙවියෝතුන් කණ්ඩායම් මිත්‍ර පින්වත්ව ස්වාමීන් වහන්සේගේ සියලු පින් අනුමෝදන් කරත්වා. ගුරු දෙවියන් වහන්සේගේ නිරෝග සුවපත් දීර්ඝායුෂ ලබත්වා. අද මේ පින්කම සාර්ථක කරගන්න ආශිර්වාද කරපු මේ අඟුලිමාල මහසෑය පින්වීමේ මහා සංඝරත්නයේ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්කරු වේවා අපි සංවිධානයේ අනුශාසක ස්වාමීන් වහන්සේ අපේ පූජ්‍ය ගාන්නුවේ දීපානන්ද ස්වාමීන් වහන්සේ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. අපේ මුස්ලිම් වෙනස්කම් ස්වාමීන් වහන්සේ අද ඒ වැඩම මහා සංඝරත්නයේ අපේ පින්වත් මෙහෙණින් වහන්සේලාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. උතුම් වූ සඟරුවට නිදුක් නිරෝග සුවයෙන් සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. අප නමින් මිය දෙවියන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන සියලුම අදලා මහා පින්කමක් වේ. අපි අනුමෝදන් කරන පින්කමේදී ඔයාලට ජනවාරි මාසයේ දාගෙන මේ පින්කම යම් කාලයකට හදාගන්න සිදු වුණේ. ඒ දිත්වා පුනානතේ දැන් අපේ ලංකාවේ බොහෝ ජනයන් පිටක් සිදු වුණා. සමාජාලට ඔයාලේ පිටුම දාගෙන කාලේ ඔයාලේ දෙනකොට අනේ අපිත් පින්කමට යනකොට හිතාගෙන සමහරු ඔය ඇතිවිච්ච ආපදාපත්ති ජීවිතේ පවා මන්දිකවලට සිදුවනවා. ඒ නිසා අපි ඉතින් අනුමෝදන් කරමු අපේ සියලු පින් ඇතිවිච්ච ආපදාපත්ති නියපොතුලින් අපේ ජනතාවට මේ සියලු පින් අනුමෝදන් වෙනවා. පින්කමට ශ්‍රමය නමේ දැක්වේ දායකත්වයේ දැක්වූ හැම දෙනාගේ පරම්පරාගත සියලුම මනගේ නාමයෙන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අප නමින් මිය දෙවියන් සියලුම ඥාතීන් ඒකාන්තව පරලොව සැප ලබත්වා. සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගෙන ඉන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මම විශේෂයෙන් සෙත් පතනවා. පෞද්ගලික මනසෙත් පතනවා. පින්කරමු එකතු අපි සතුටු වෙන්න. මොකද මේ විශාල පිරිසකට අද මේ ධර්ම දේශනාව අහන්න මේ සුන්දර පින්කම සම්බන්ධ වෙන්නේ ඔයාලා මනසෙන් කරපු ඔයාලගේ පින්කම නිසා. ඉතින් මේ කරන්නේ සමගි සම්පන්නව සතුටින් කරලා දෙන්න මම ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍ර සමූහයක් විදිහට එකතු වෙච්ච බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන මේ කාලේ තව තවත් බොහෝ පින් කරගන්න වාසනාව ලැබේවා. පින්වතුන්ගේ ආදරණීය මව් දෙමව්පිය වැඩිහිටියෝ මේ දේවල් ආශිර්වාද ලබා නිදුක් නිරෝගී ජීවිතයක් ලබත්වා. පින්කම වෙනුවෙන් මාස ගානක් තිස්සේ ඔයාලා කැපකිරීම කළා. මේ පින්කමට සෝදානම් වුණා. මම දන්නේ ඇත්තටම මම දන්නේ දිනේ වෙන් කරගන්න ඕනේ ජීවිතය. අනිත් මේ පින්කමට මහත් වෙච්ච කොහොමදන්නේ දිනේ වෙන් කරගන්න උනා. මට අවස්ථා ගන්න කතා කරගෙන උදාහරණ වුණා. මේ දිනේ වෙන් කරගන්න. ඒ නිසා අපි පොදුවේ පින් අනුමෝදන් කරනවා. කල සතුටු වෙන්න. බුදු දේශනාවේ තියෙනවා යමෙක් පිනක් කරන්න හිත විතරක් චිත්තුපාද මහාවි හිතක් ඉපදෙමින් පවා බොහෝ කාරණ බලයි බොහෝ උපකාර පිණිස පවතින්නේ
අද මේ පින්කම වෙනුවෙන් බොහෝ දුර බැහැර ප්‍රදේශවලින් මේ අසපුවට පැමිණිලා මේ පින්කමේ කොටස්කාරී වෙන්න මහන්සි සියලු දෙනාට මේ කොටස්කාරී වෙන්න අවස්ථාව ලැබුණු සියලු දෙනාට අඟුලිමාල මහා සෑය විහාරයේ උපස්ථාන කමිටුවේ පිරිසට අසපුවට සම්බන්ධ යෝනි සභාවේ පින්වන්ත තුලපතන මේ සියලු පින්වල ආශිර්වාද ලැබේවා. සියලු දෙනාට විදුත් නිරෝගී චිරජීවනයේ සැලසේවා. කරදර බාධා දුක්ඛ සියල්ල දුර වේවා. හේන නොපෙනෙන දෝෂ උපද්දව මනෝ සමානස කරදර මේ සියල්ල දුර වේවා. ආයුර්වේදයේ සම්පත්තිය ලැබේවා. පින්වතුන් කරගෙන යන රැකී ආරක්ෂා මෙලෙසදා ව්‍යාපාර වලින් ගන්නගේ ඒකාන්තම සම්පූර්ණ වේවා. ඔයාලගේ ආත්මීය දරුවෝ සත්පුරුෂයන්ගේ ඇසුරේ රැකේවා. කිසි කලක පවිලක් ඇසුරේ රැකේවා. පින්වතුන්ගේ නිවෙස්වල රෝගාතුර මෞර්ය මෞර්ය වෙකිලි සිටිනා අඟුලිමාල සෑය අපහසින් ඉක්මනින් නිරෝගී සුවපත්වා. පින්වතුන්ලා මහාට විශේෂයෙන් පින්වතුන්ලාගේ පෞරුල ගල්පණී මාතාව සිටිනා. ඒ අම්මලාගේ බඩවැල් ඉන්න ඒ චූටි පැටවුන්ට මේ සියලුම මේ පුණ්‍යදර්ශනයේ ආශිර්වාදයෙන් අඟුලිමාල සෑය ආශිර්වාද ලැබිලා නිරෝගී විකාශය ලැබේවා. අම්මලාට නිරෝගී දරුවෙක් සුවසේ නිරෝගී කරන ආශිර්වාද මේ කොයි කාට ගෞතම සම්බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ මහා පුණ්‍ය හේතු වාසනා මහා සංඝරත්නය හැම දිනකටම මහා සංඝරත්නය අභිවාදන සීලස සංවර්ධා ප්‍රචායෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුර්ණෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වෙච අතෝ නිබ්බා